එකමත් එක ලස්සන කැලේක හා පවුලක් හිටියා. හා අම්මයි, හා තාත්තයි, හා පැටියයි. මේ හා පැටියට එයාගේ අම්මයි තාත්තයි හරිම ආදරේ. ඒ වගේම එයා හරිම හුරතල්. හැබැයි ටිකක් දඟයි. හා පැටියගේ අම්මයි තාත්තයි කැලෑවට ගිහින් හා පැටියට කෑම හොයාගෙන එනවා. හා පැටිය තාම පොඩීනේ. ඒ හින්දා එයාව ගෙදර තියලා තමයි හා අම්මයි තාත්තයි කෑම හොයන්න යන්නේ. අම්මයි තාත්තයි කෑම හොයාගෙන ගෙදර ආවම කැලේ විස්තර හා පැටියට කියනවා. හා පැටියත් ඒවා අහන් ඉන්නේ හරිම ආසාවෙන්. ඒවා අහලා හා පැටියටත් කැලේ ඇවිදින්න යන්න ගොඩාක් ආස හිතුණා. අනේ අම්මේ මමත් ආසයි කැලේ ඇවිදින්න යන්න. අනේ පැටියෝ, ඔයා තාම පුංචිනේ. කැලේ කොයිතරම් ලස්සන වුණත් භයානක සත්තු ඉන්නවා. ඔයා පුංචි නිසා එයාලා ඔයාව අල්ලගෙන යයි. තනියම ඇවිදින්න ගිහින් කැලේ අතරමං වෙන්නත් පුළුවන්. ආපහු එන්න පාර හොයාගන්නත් බෑනේ. තව ටිකක් ලොකු වුණාම අපි ඔයාට කැලේ ඇවිදින්න පුරුදු කරන්නම්කෝ. හා අම්මයි තාත්තයි කිව්වා. එහෙම කිව්වම හා පැටියට දුක හිතුණා. අම්මයි තාත්තයි මොනවා කිව්වොත් මං කැලේ ඇවිදින්න යන්න ඕනේ. හා පැටිය තනියම හිතුවා. ඔන්න ඊළඟ දවසේ අම්මයි තාත්තයි එළියට යනකන් ඉඳලා හා පැටිය හොරෙන් ගෙදරින් එළියට ආවා. ඉර අහසේ පායලා කොළ පාට ගස්වැල්, මල්, ඉර එළියෙන් තවත් එළිය වෙලා. කීචි පීචි කියන ලස්සන කුරුල්ලෝ, මල් පැණි බොන පාට සමනල්ලු අම්මයි තාත්තයි කියපු දේවල් වලටත් වඩා කැලේ ගොඩක් ලස්සනයි කියලා හා පැටියට හිතුණා. හා පැටිය ලස්සන බල කැලේ ඇතුළටම ඇවිදගෙන ගියා. දන්නේම නැතුව එයා ගොඩක් දුර ඇවිල්ලා. ඔන්න එකපාරටම හා පැටියට බය හිතෙන සද්දයක් ඇහුණා. හා පැටිය බය වුණ පාර එයාට අම්මයි තාත්තයි මතක් වුණා. අනේ මගේ අම්මයි තාත්තයි ගෙදර ඇවිත් මාව හොයනවා ඇති. ඉක්මනින් ගෙදර යන්න ඕනේ. හා පැටිය හිතුවා. ඒත් ගෙදර යන්න පාර අමතක වුණා. හා පැටියට දැන් තමයි තේරුනේ එයා කැලේ පාරවල් දන්නේ නෑ කියලා. දැන් හා පැටිය කැලේ අතරමං වෙලා. එයාට හොඳටම බය හිතුණා. ඇස් වලින් කඳුළුත් වැටුණා. අනේ මං අම්මයි තාත්තයි කියන දේ අහලා ගෙදර හිටියනම් මට මේ දේ වෙන්නේ නෑනේ. ආයෙත් හා පැටිය ළඟින්ම බය හිතෙන සද්දයක් ආවා. එහෙනම් කැලේ ඉන්න නපුරු සතෙක්ද කොහෙද? අනේ මාව අල්ලගෙන යයිද දන්නේ නෑ. මට හරිම බයයි. අනේ මගේ අම්මයි තාත්තයි ළඟ හිටියනම් කොච්චර හොඳද? ඔන්න එකපාරටම ළඟ තිබුණු ලොකු පඳුරක් හෙලවුණා. හා පැටිය හොඳටම බය වුණා. ඊට පස්සේ හා පැටිය ළඟම තිබුණු ගහක් පිටිපස්සේ හැංගුණා. හැංගිලා හොරෙන් බලාගෙන හිටියා. එතකොට තමයි දැක්කේ ඒ ඇවිත් තියෙන්නේ යාගේ අම්මයි තාත්තයි කියලා. ඒ දෙන්න මුළු කැලේම හා පැටිය හොයලා. අම්මයි තාත්තයි දැක්කම හා පැටියට ගොඩාක් සතුටු හිතුණා. අනේ මගේ පැටියෝ, අපි කියන දේ අහන්න නැතුව ඇයි ඔයා තනියම කැලේට ආවේ? හොඳ වෙලාවට අපි ඔයාව හොයාගත්තේ. නැත්නම් ඔයාව මේ කැලේ අතරමං වෙලා කැලේ ඉන්න නපුරු සත්තු ඔයාව අල්ලගෙන ගිහින්. හා අම්මා පැටියව තුරුඩු කරන් කිව්වා. අනේ අම්මේ මට සමා වෙන්න. මම හොඳටම බය වුණා. ආයෙත් ගෙදර